කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද අපි ආවා මැලේසියාවේ මේ ඒ කියන්නේ ලංකාවේ කතා වෙන පොඩ්ඩක් මේ වෛරල් මාතෘකාවක් ගැන කරන්න නේද? Apple 17 Pro Max එක මැලේසියාවේ ගාන කීයද කියලා බලන්න තමයි මේ අද ආවේ විශේෂයෙන්ම. ඉතින් බොහෝ දුරට මේක වෙනදා කරනවා වගේ මේ travel vlog එකක් වෙන එකක් නෑ. මේක බොහෝ දුරට shopping vlog එකක් වෙයි. මොකද දැන් මෙයාවත් එක්කගෙන නේ ආවේ. ඒ හින්දා මේ shopping vlog එකක් වෙයි. අපි බලමු ගිහිල්ලා මැලේසියාවේ 17 Pro Max එකේ ගාන කීයද කියලා. ලංකාවේ ගානත් එක්ක අපි කම්පෙයාර් කරලා බලමු. එහෙනම් යන් අපිත් එක්ක. දැන් අපි Apple iPhone එකක් ගත්තේ නැත්නම් සමාජයෙන් කොන් වෙයිද? කොන් වෙනවා කියන්නේ අයින්ම කරලා දානවා. සමාජයට මූණ දෙන්න තියෙන එක සුදුසුකමක් තමයි iPhone එකක් තියෙන්නේ දැන්. iPhone එක නැහැ කියන්නේ කෙලින්ම කොන්. කෙලින්ම සමාජයෙන් එළියට විසි වෙනවා. දැන් අනිවාර්යෙන් ගන්න වෙනවා අපි. දැන් මූණ දෙන්න බෑ සමාජයට. නැත්තම් කොන්නේ මේ Android phone වලින් මූණ දෙන්න බෑ. බලමු අපි ඊට ඉස්සෙල්ලා price බලන්න ඕනේ මැලේසියාවේ කීයද කියලා. ලංකාවේ ගානයි මෙහි ගානයි අපි කම්පෙයාර් කරලා බලමු ඉස්සෙල්ලා ගිහිල්ලා. අපි අද ඇවිල්ලා ඉන්නේ මැලේසියාවේ තියෙන ටිකක් ප්‍රසිද්ධ shopping mall එකකට. ඒ තමයි Sunway Pyramid shopping mall එක. Sunway Lagoon කියන සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ amusement park එකක් පිහිටලා තියෙන්නේ මේ ස්ථානයේම තමයි. ඉතින් මේ හැමෝම හොයන මේ 17 Pro Max එක මේ තියෙන්නේ මේකේ කලර් එක සිල්වර් එනවා cosmic orange deep blue silver මේ තියෙන සිල්වර් එක ඊට පස්සේ මෙතන තියෙනවා Pro එක 17 Pro එක මේක ඇවිල්ලා cosmic orange මේක තමයි මෙයාලගේ තියෙන මේ ඒ කියන්නේ fast moving කලර් එක signature කලර් එක මං හිතන්නේ අපි ප්‍රයිස් ගත්තොත් එහෙම 17 Pro Max එක 256GB වෙනවා 5999ක්. එතකොට 5999 අපි බලමු ලංකාවේ ගාණෙන් හදලා ගාණ කීයද කියලා අද යන රේට් එකත් එක්ක 5999 අපි බලමු වැඩි කරලා 425929ක් වෙනවා අද තියෙන රේට් එක අනුව ගාණ 256GB එක. එතකොට අපි බලමු මේකේ 1TB එක 1TB එක වෙනවා මැලේසියන් රින්ගිට් වලින් 7999ක්. අපි ඒක ලංකාවේ ගාණෙන් ගත්තොත් 567929. 567929ක් වෙනවා 1TB එක. ඕනම කලර් එකක්. ඉතින් මේක තමයි ෆෝන් එක මේ තියෙන්නේ. ලස්සනට පේනවනේ. එහෙනම් ගන්න වෙයිද? අනේ දැන් සමාජයෙන් කොන් වෙනවනේ ඔක් ගත්තේ නැත්තම්. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ නැත්තම් 17 Pro Max එක උවමනාවට නෙමෙයිනේ ගන්නෙ. මේ තියෙන iPhone 17 එක මේක වෙනවා 3999ක්. 17 3999 රින්ගිට්ස් වලින් මම ඔයාලට ලංකාවේ ගාන වීඩියෝ එකේ දාන්නම්. ඒක ඔයාලට බලා ගන්න ලේසි. ඒකෙත් කලර්ස් තියෙනවා තුනක් නෙමෙයි හතරක් තියෙනවානේ. ඉතින් 1 2 3 4 5යි කලර්ස් පහක් තියෙනවා. lavender, sage, mist blue, white, black කියලා කලර්ස් පහක් තියෙනවා 17 එකේ. 17 ඊට පස්සේ මේ තියෙන iPhone Air එක. මේ ගොඩක් කතා බහකට ලක් වෙච්ච ෆෝන් එකක් තමයි මේ iPhone Air එක. මෙයාලගේ දැනට ගහපු මේ ස්ලිම්ම ෆෝන් එක. ඉතින් ෆීල් එක නම් මරු මේකේ. අතට අල්ලනකොට තියෙන ෆීල් එක මේ මරු. බලමු අපි ඒකේ ප්‍රයිස් එක. ඒකෙත් කලර්ස් පහක් එනවා. නෑ කලර්ස් හතරක් එනවා. sky blue, light gold, cloud white, space black කියලා. ඒක වෙනවා 4999ක්. මම හිතන්නේ ඔයාලට පේනවා මෙතන ප්‍රයිස් එක 4999ක් වෙනවා. 256GB එක 1TB එක 6999ක් යනවා. iPhone Air ඒක හේනේ නේ.
ඉතින් මෙයාලා ළඟ iPhone 16 එකක් තාම තියෙනවා. මේ තියෙන 16 එක. 16 එකේ price එක වෙනවා 3499ක්. 128GB. 128GB තමයි 3499ක් වෙන්නේ. මම මේ ඔක්කොම මේ ලංකාවේ ගන්නට කන්වර්ට් කරලා ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. එතකොට 256GB ගන්නව නම් ඔයාලා 3719ක් වෙනවා. 512 නම් 4649. ඉතින් මේ ඔක්කොම ඔෆිෂියල් ප්‍රයිස් එක. මැලේසියාවේ කොහේ ගිහිල්ලා මේ iPhone ප්‍රයිස් බැලුවත් මේ ගන්නට තමයි ඔයාලට හම්බෙන්නේ. ඒ කියන්නේ ඕතරයිස් ඩීලර් කෙනෙක්ගෙන් ගන්නව නම්. මොකද මේ ස්විච් කියන එක ඕතරයිස් ඩීලර් කෙනෙක්. එතකොට එයාගෙන් ගන්නව නම් ඔයාලට මේ ගන්නට තමයි ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන අනිත් හැම ප්‍රොඩක්ට් එකකම මිල ගණන් ඔයාලට ස්විච් වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. වෙබ් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මේ ලබුබු කියන්නේ ඔයාලා දන්නවා ගොඩක් හයිප් එකකට ගියපු සෙල්ලම් බඩුවක්. ඉතින් චීනේ මිනිස්සෙක්ගේ අදහසක් මේක. මම මේකේ කතන්දරේ මම වෙනම දාන්නම්. ඉතින් මේ ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් කොච්චර මාකට් කරන්න පුළුවන්ද කියන එක මේකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන්. මේ කීටැක් එකක් රින්ගිට් 55ක් විතර වෙනවා. ඒ කියන්නේ 55ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 3500ක් විතර කීටැක් එකක්. ඉතින් ඒක ඇවිල්ලා හොබි එකක් ඇත්තටම. අනිත් එක මේ ලොකුම දේ තමයි දැන් මේක අපි අරිනකොට මේක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එක මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. අපි අර ඒකේ 아무තු කියුරියොසිටි එකක් තියෙනවා. දැන් අපි මේ තියෙන්නේ මේක ඇතුලේ තියෙන ඒවා ටික මෙයාලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒකට අපිට මොන එක හම්බෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් අපි ඒක ඇරලම තමයි බලන්න ඕනේ. ඉතින් මැක්සිමම් එක්කෙනෙකුට අද මේකේ පොප් කරන්න පුළුවන් 3යි. එතකොට 3ක් තමයි මැක්සිමම් පොප් කරන්න පුළුවන්. ඉතින් අපිට කැමති එක එනකන් අපි මේක මිලදී ගන්නවා. ඉතින් ඒක මාකටිං ට්‍රික් එකක්. මරු අපි ඉතින් 17 Pro Max එක බලන්න ආපු වෙලේ අපි උදේට කාලා ආවෙත් නැහැ. ඉතින් අපි උදේම න්යාවේ. ඒ හින්දා අපි මෝල් එකෙන්ම කෑම ගත්තා. ඉතින් මේ සිග්නේචර් නාසි ලෙමක් එක ඔයාලා දන්නවා මැලේසියාවේ නාසි ලෙමක් කිව්වොත් ඉතින් මැලේසියාව තමයි ඉස්සෙල්ලාම මතක් වෙන්නේ. ඊට පස්සේ ඔයා නම් ඉතින් වෙස්ටර්න් නේ. ඒ හින්දා එයා ගත්ත ෆ්‍රයිඩ් රයිස්. මම මැලේසියන් හින්දා මම ගත්තා මේ නාසි ලෙමක්. අපි ඕඩර් කරා ලින්ක් එක carrot juice with apple. අපි කමු එහෙනම්. ඔන්න අපි දැන් ඊළඟට ආවේ ඩිකැතලෝන් කියන ස්පෝර්ට් වෙයා. ඊට පස්සේ ඒ හැමදේම තියෙන එක ඒක ඇත්තට මෝල් එකක් කිව්වත් නිවැරදි. ඉතින් මෝල් එකක් වගේ තමයි හැමදේම තියෙනවා මෙතන අවශ්‍ය දේවල් ගන්න. ඉතින් දැන් අපි ඉන්නේ මේ කැම්පින් බඩු තියෙන සෙක්ෂන් එකේ නේ. ඔව් කැම්පස් වලට එහෙම නම් ගොඩක් බඩු තියෙනවා. ගොඩක් බඩු තියෙනවා. ඒ කියන්නේ කැම්පස් වල එහෙම දිව්‍ය ලෝකයක් වගේ වෙයි. මෙතෙන් ඇවිල්ලා බැලුවොත් එහෙම සාමාන්‍ය අඩුයි කියන්නේ මෙහෙමයි. බඩු වල ක්වොලිටි එකත් එක්ක බලපුවම ප්‍රයිස් එක රීසනබල්. නැත්තම් එහෙම ගොඩක් අඩු නෑ. හැබැයි හොඳ ක්වොලිටි බඩු තියෙනවා. ඔයාලට මේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් බඩු තියෙන මේ ඩිකැතලෝන් එකෙන් ඔයාලා දන්නවා මේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් දැන් අපි දෙන්න ආවේ මොකක් ගන්නද? අපි දෙන්න ආවේ යෝග මැට් එකක් ගන්න. යෝග මැට් එකක් ගන්න ආවේ අපි. ඉතින් ඒ ගමන් මේ පොඩ්ඩක් පෙන්වන්න හිතන මේක. අපි බලමු ඉස්සරහට ගිහලා මොනවද තියෙන්නේ මේකේ බඩු කියලා. ඩිකැතලෝන් කියලා කියන්නේ මල්ටිනැෂනල් කම්පැනි එකක්. 1976 දී ප්‍රංශය ආරම්භ කරපු මේ කම්පැනි එක දැනට රටවල් 70ක පමණ පැතිරිලා තියෙනවා. ස්පෝර්ට්, ෆිට්නස්, අවුට්ඩෝර් ඇඩ්වෙන්චර්ස් කියන මේ ඕනම ඇක්ටිවිටි එකකට අවශ්‍ය ඕනම ක්‍රීඩා භාණ්ඩයක් ඔයාලට මේ ඩිකැතලෝන් එකෙන් මිලදී ගන්න පුළුවන්. වගේම හයික් කරන අයට එහෙම තියෙනවා මෙතන ෂූස්. ඉතින් ප්‍රයිස් එක රීසනබල් ක්වොලිටි එකත් එක්ක බලනකොට
හොඳ ෂූස් තියෙනවා. hiking shoes. හොඳයි මරු